නිකන් මේ ඔයලා ඉන්න එපා. මේ උඹලට ලොකු තැන් මට ලොකු තැන් නෙවෙයි. මම හැම වෙලේම යන්නේ ඉන්න ප්ලේස් එක මල්ලි. Good morning, Samba. Good morning. Call. Lagiri. Sir, you are you? Yes, of course. My friends, me are foreign inne. Sir. Bye. Sir. Tasya. Jogi දන්නද මල් කැල්ලගේ. මොනා කන්නේ? බස් එකේ ඇවිල්ලා ගෑස් ටික් වගේ. දියබත් නැද්ද? මල් කැල්ලගේ ජෝගි. අපි සර්ප්‍රයිස් එකකට අංගොල්ලෝ ටිකට අපේ ෆ්‍රෙන්ඩ්ස් නේ දන්නවනේ. දෙන්න ඔයා මචං මල්ලි. my favorite. දන්නවනේ. හරි. මං ඉක්මනට අරන් එන්න. එලගිරි. කවුද බං? Tasya නෙමෙයි උඹ. ඔබ දන්නවද කවුද කියලා? Pandu Kabe. Dasim, මේසන් බාස් කෙනෙක්ද මම මේ සවුලක කෑම ගෙනාවේ? ඒකනේ. අන්න මේක නැති දෙයක් දන්නේ. ඈ? මල් කැල්ලගේ නේ. ආතල්නේ. නේ. ප්‍රෑන්ක් එකක් කරමු. ලකෝ කරා. ජබම් මල්. වීඩියෝ කරමු. අයියෝ. කවුද මේ ජෝගි දාන්නේ? කවුද මේ කැම කැදුවේ? ඔය එන්න මේ කැම කැදපු චෙප් මෙතනට. Please come. කවුද මේ කැම කැදපු චෙප්? නෑ මේ සෑම් මහත්තයා හැමදාම කරන ප්‍රෑන්ක් එකනේ. යාළු ටිකක් එක්කන් ආවොත් ඕක කරනවා. කෑම හොඳයි කියන්නේ එන්න කියන්නේ. කවුද මේ කැම කොහෙන්ද? මේ කැම කැදපු චෙප් මෙතනට එන්න. කවුද මේ? මේන්න. තමුසේද මේ කැම කැදුවේ? මමනේ සෑම් සර්. ඔබට මොනවද මේ හදලා තියෙන්නේ? මේ කක්මුට්ටෝ. වත පණු. එහෙමද මේ? මෙව කන්න පුළුවන් මිනිස්සු. අදගලුව මල්ලි කරේ. අල ජෝගි දානවනේ මම ඒක ප්‍රෑන්ක් යන්නේ කරන්න ගියේ. චෙෆ් ගේ කනට ගැහුවේයි. මම ආයේ ප්ලේස් එකට බැහැලා ඉවරයි. මට ආයේ ෆොරන් කෙනෙක්වත් අරන් එතනට යන්න වෙන්නේ නැහැ. මම විනාසයි. ෂේ. මං හිතුවේ අයියේ වෙල් කක්මුට්ටු ගෙනල්ලා බැදලා කියලානේ අයියේ. වෙල් කක්මුට්ටු මිනිස්සුන්ට කන්න පුළුවන්ද කියන්නේ? බල අප්ඩේට් නෑ. බල සෝෂල් නෑ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. ඌරුවා. අයියේ එහෙම බයින්ඩ් එපා. ඉතින් කලුවට ඕවා ගැන දැනුම් තේරුන්නේ නෑනේ. ඌ දන්නේ නෑනේ ෆ්‍රෑන්ක්. අයියා දන්නවනේ කලුව ගමේ ඉන්න විදිහ. එහෙනම් මම වාහනේ හරහට දාපු එකට බැන්නේ. දැකලු දාපු විදිය. අනිවාර්යෙන්ම ගමේ කික්කෙන්ද. එහෙම කොළඹ වෙල්ල එහෙම මල් කෑල්ල වගේ වාහන පදින්න බෑ ගමේ උන්. ගමේ උන් තමයි මේක කන්නේ.